ඔන්න අද ගේන්න යන්නේ අපේ නංගිගේ බර්ත්ඩේ වීඩියෝ එක. ඉතින් ඔයගොල්ලෝ ටිකටම බලන්න කොයි විදිහටද අපේ නංගිගේ බර්ත්ඩේ එක සැමරුවේ කියලා. ඒ නිසා subscribe කරලා bell icon එක click කරලා වීඩියෝ එකට like එකක් දාන ගමන්ම ටිකටම වීඩියෝ එක බලන්න. යාළුවනේ ඉතින් මේ විදිහට තමයි අද දවස. ඉතින් මේ ඔන්න නංගිත් ඉන්නවා. ඉතින් නංගිත් රෙඩි වෙලා ඉන්නේ අද බර්ත්ඩේ එකට. ඉතින් අපි බලමු මොනවා වේද කියලා. යාළුවනේ කතාවෙන් කතාව දැන් මම මේ කරන ගමන් ඉන්නේ අපේ නංගිගේ බර්ත්ඩේ පාටියට සරසිරි කරන ගමන්. ඔන්නයාදුනේ සැරිසිරි ටික ඉවර වෙද්දිම ඔන්න අපේ නංගිත් ආවා. අද පේනවා නේද? එයා මල් කුමාරි වගේ ලස්සනට ඇඳගෙන එහෙම ආවා. ඉතින් අන්න ඒ විදිහට තමයි දැන් එයා ආවේ. දැන් පෙන්නන්නේ එයාගේ බර්ත්ඩේ කේක් එක කපපු විදිහ. පවසමි මේ ගීයෙන් රහසේ උපන්දින අද ඔබගේ සුබ පැතුම් ගෙනෙමි මා සුහදේ හදේ නැගෙන ආදරේ රැඳිමල් පුපුරයි මේ මාගේ Happy birthday to you Happy birthday to you Happy birthday to ඉතින් අපි මේ විදිහට කතා කර කර හිටියාම ආයි නංගි ඔන්න ඊළඟට තියෙන්නේ gift දෙන වෙලාව. ඕම් බලන්නකෝ යට හමුනේ තෑගි මොනවද කියලා. මෙයාලනේ ඊළඟට ඔන්න 19 ටක් ගාලා බෙදා ගන්න. කැමත් ලෑස්ති වෙලා තියෙන්නේ. මේ නංගි නම් බෙදා ගන්නවා. නංගි බෙදා ගන්න ගමන් ඉතින් මේව තමයි දවල් කැමට තියෙන්නේ. කහප්පත් ඊට පස්සේ මුරුක්කු ඊට පස්සේ බිත්තර පරිප්පු ඊට පස්සේ chicken ඊට පස්සේ අච්චාරු ඕවා තමයි තියෙන්නේ. ටක් ගාලා එහෙනම් කම්නයි තියෙන්නේ. ඔන්න යාළුවනේ ඉතින් කොහමද කැමරාවට ගත්තේ තමයි ඉන්නේ. ඔන්න ඊළඟට අපේ ගෙදරට කට්ටියකුත් ආවා. බලන්නකො කවුද කියලා. ඔන්න යාළුවනේ ඩෙසර්ට් කන ගමන් ඔයගොල්ලන්ට අඳුන්වලා දෙන්න හදන්නේ. අපේ ගෙදරට ආපු අය මේ ඉන්නේ ආපු අය සහන්යයි හසන්යයි. ඉතින් අපි දැනන් හිටියේ නෑ මේගොල්ලෝ එනවා කියලා. ඒ වුණාට ඉතින් පස්සේ සර්ප්‍රයිස් වුණා. දැන් ඉතින් අපි අයිස්ක්‍රීම් කන ගමන් ඉන්නේ. ඕන් ඊළඟට තමයි හොඳම ටික තියෙන්නේ. බලන්න මොනවද වෙන්නේ කියලා. මේ අපි කරේ අපේ අලුතෙන් අර හදන ඕගොල්ලෝ රූෆ්ටොප් සයිට් එකේ මේ ඔක්කොම කරේ. යාළුවනේ ඉතින් කළා ඉවර වෙලා දැන් අපි මේ ඉතින් ඔහේ චටයක් දාගෙන හිටියා. ඉතින් ඔන්න ඊළඟට ඒගොල්ලෝ ගියා. ඔන්න යාළුවනේ ඉතින් ඕවා තමයි ඕනේ දැක්කනේ කට්ටිය නැට්ටුවා, ගැයුවා, වැයුවා වගේ දේවල් ගොඩක් වුණා. ඉතින් වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා බලලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපිව subscribe කරලා bell icon එකත් click කරලා වීඩියෝ එකට like එකක් දාන්න. ඉතින් ආයෙ දවසක හම්බෙමු. bye.